සුබ දවසක් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා මම හිතනවා. අද මේ වීඩියෝ එකෙන් කරන්නේ හාල් මැස්සන් සහ රටකජු දාලා හදන බැදුමක් තමයි හදන්නේ. මේ බැදුම හදාගන්න ලොකු මුදලක් යන්නේ නැහැ. ඇත්තටම පොඩි මුදලකින් රස බැදුමක් හදලා මාසයක් වුණත් තියාගෙන ඔයාලට කන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේකට මම රටකජු 250ක් ගත්තා. රටකජු ග්‍රෑම් 250 මේ වගේ තෙලේ අපි බෙදලා ගන්න ඕනේ. ඒ වගේම ලූණු, රට ලූණු එහෙම නැත්නම් බී ලූණු මම අරන් තියෙනවා ග්‍රෑම් 750ක්. ලූණු මම ටිකක් වැඩිපුර ගත්තා. මොකද බෙදනකොට ප්‍රමාණයෙන් අඩු වෙන නිසා. ඔයාලට ග්‍රෑම් 500ක් වුණත් මේකට ප්‍රමාණවත්. නමුත් මම ටිකක් වැඩිපුර ගත්තා ග්‍රෑම් 750ක්. ඒකත් හොඳට තෙලේ බැදලා ගොඩාක්ම දුඹුරු පැහැ වෙන්න දෙන්නේ නැති වෙන්න රන්වන් ලස්සන රන්වන් පැහැයක් එනකොට තෙලෙන් ගන්න ඕනේ. මේ තියෙන්නේ මම ගැඹුරු තෙලේ බැදලා ගත්ත රටකජු සහ ලූණු. ඔයාලට පේනවා මම ලූණු ග්‍රෑම් 750ක් ගත්තත් මේ වගේ ප්‍රමාණයක් තමයි ගැඹුරු තෙලේ බැද්දට පස්සේ තිබුණේ. තව මම මේකට කූනිස්සෝ ග්‍රෑම් 100ක් විතර දාගත්තා. ඒකත් මම ගැඹුරු තෙලේ බැදලා තමයි මේ අරන් තියෙන්නේ. කූනිස්සෝ මේකට අත්‍යවශ්‍යම නැහැ. නමුත් කූනිස්සෝ දැම්මහම මේ බැදුමට හොඳ රසයක් ගන්න පුළුවන්. මේ මම හාල් මැස්සෝ තමයි බැදගන්නේ. හාල් මැස්සෝ ග්‍රෑම් 200ක් ගත්තා. හාල් මැස්සෝ ඔලු කඩලා හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. මම ගත්ත හාල් මැස්සෝ ටිකක් ලොකු නිසා මම ඒවා දෙකට කපලා තමයි බදින්නේ. මේ තියෙන්නේ මම බැදගත් හාල් මැස්සෝ ටික. ඉතින් බැදගත්ත දේවල් ඔක්කොම ටික මම මේ භාජනයට දාලා තියෙනවා. දැන් අපි මේකට දාන්න පොඩි පවුඩර් එකක් මම හදනවා. ඒකට ඕනේ මම මේකට කෑලි මිරිස් දාලා තියෙනවා. ඒක තමන්ගේ රස අනුව, ඒ කියන්නේ ගොඩක් සැර කන්න කැමති කෙනෙක් නම් ඒ ප්‍රමාණය බලලා දාගන්න. ඊළඟට මම මේකට සීනි තේ හැන්දක් දාලා තියෙනවා. ඒකත් කැමති පැන් රසට කැමති අය නම් සීනි වැඩිපුර දාගත්තට කමක් නැහැ. ඊළඟට ලුණු කැමති නම් ගම්මිරිස් ටිකක් දාන්න පුළුවන්. ඒ ටික ඔක්කොම මම හොඳට ග්‍රයින්ඩ් කරලා පවුඩර් එකක් හදාගෙන තියෙනවා. මේ පවුඩර් එක තමයි දැන් මම මේකට මේ එකතු කරන්නේ. අපි බෙදගත්ත මිශ්‍රණයට එකතු කරනවා අපේ පවුඩර් මිශ්‍රණය. මේක උණුවෙන්ම තමයි කලවම් කරන්න ඕනේ. මොකද නිවුනට පස්සේ කලවම් කරනකොට මේක අර ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අර ලූණු වලට, හාල් මැස්ස වලට හොඳට ඇබ්සෝබ් වෙන්න නම් උණුවෙන්ම මේක කලවම් කරන්න ඕනේ. මේ මම එකතු කරන්නේ කෑලි මිරිස්. මොකද මම පවුඩර් එකට දාගත්තේ කෑලි මිරිස් ටිකයි. දැන් මේ ඉතුරු ටික දැන් තමයි එකතු කරේ. දැන් හොඳට මේක කලවම් කරගන්න. අතින් කලවම් කරන්න එපා. මොකද අපි මේක කල් තියාගන්න හදන එකක් නේ. අතින් කලවම් කරනවා නම් අතට ග්ලව් එකක් දාලා කලවම් කරන්නත් පුළුවන්. මේ විදිහට කලවම් කරාම ඇති. මොකද මේක රස්නේ හින්දා මේ දේවල් හොඳට ඇබ්සෝබ් වෙනවා. මේ බැදුමට මම කරපිංචා දැම්මේ නැහැ. ඔයාලට කැමති නම් කරපිංචා බැදලා එකතු කරගන්න පුළුවන්. මම පෞද්ගලිකව කැමති නැති නිසා තමයි එකතු කරේ නැත්තේ. ඒක ඕන කෙනෙක්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ හදාගත්ත රස බැදුම එයාටයිට් කන්ටේනර් එකක දාලා ඔයාලට මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. ගොඩක් කාර්යබහුල කාන්තාවන්ට මේ වගේ දෙයක් හදලා තියාගන්න එක ගොඩක් වටිනවා. මොකද බිසි දවසකට මහන්සි දවසකට පුළුවන්
බතක් උයලා පරිප්පු වගේ දෙයක් හැදුවාම මේකත් එක්ක කන්න පුළුවන්. ඒත් හැමදාම නම් මේ වගේ බැදුම් වර්ග කන්න එපා. මොකද මේවා ගැඹුරු තෙලේ බැදලානේ හදලා තියෙන්නේ. ඉතින් ඒක අපේ සෞඛ්‍යයට එච්චරම හිතකර නැහැ. කොච්චර රස දෙයක් වුණත් එක දිගටම කනකොට කොහොමත් එපා වෙනවනේ. ඉතින් ඒකින්ද අවශ්‍ය වෙලාවට කන්න මේ වගේ රස බැදුමක් හදලා තියාගන්න එක කාන්තාවකට ගොඩක්ම පහසු වෙයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම්. ගිහින් එනකන් ඔයාලා සතුටින් ඉන්න. සුබ දවසක්.